ඒකට ගුරුතුමනි ඇයි මේ ඩිප්ලෝමා එක නැත්නම් පාඨමාලාවක් විදිහට මේක ආරම්භ කරන්නේ? මේ ආයතනයේ දියුණු කරලා ඩිප්ලෝමා ආයතනයක් විදිහට මේ සංගුණා ආයතනයේ දියුණු කරන්න හිතුවේ. නටුම් කරන්න ඕන තරම් දක්ෂ දරුවෝ ඉන්නවා, නටන්න පිරුම් ගන්න හැමදේම කරන්න පුළුවන් දක්ෂ දරුවෝ ඉන්නවා. නමුත් එයාලට ටික කාලයක් ගියපුවාම ශ්‍රේෂ්ඨයේදී වැඩවලට යන්න පුරුදු වෙලා වැඩවලදී මුදලක් හම්බ වෙනවා. ඒතකොට ඒ මුදල් පස්සේ ගිහිල්ලා එතනින් මේ හැකියාව නැති කරගන්නවා. එයාලා ඒ නැත්තම් එහෙම නැට්ටුවෙක් බවට නිකන් නැට්ටුවෙක් විතරක් වෙලා ඒකට වටිනාකමක් දෙන්න උගතෙක් බවට පත් කරන්න ඕනේ. ඉතින් උගත්කම තිබ්බොත් එයා අසහාය චරිතයක් වෙනවා. ඒ හැකියාවත් එක්ක ලොකු වටිනාකමක් එයාට හදාගන්න මොලේ දියුණු වෙනවා. ඉතින් එහෙම උගත් නැට්ටුවෙක් බිහි කරන අරමුණෙන් තමයි මේ විදිහට අපේ ආයතනය මේ විදිහට උසස් අධ්‍යාපන ආයතනයක් විදිහට පත් කරන්න ඕන සංකල්පයක් විදිහට උත්සාහ කරන්නේ. ඒක දැන් පළවෙනි අධීරේ මේ විදිහට කටයුතු කරගෙන යනවා. ඒ වගේ උගත් කලාකරුවෙක් සමාජයට බිහි කරන්න තමයි මේකේ ප්‍රධානම අරමුණ කියන එක මම දන්නවා. ඩිප්ලෝමා එක කියන්නේ නර්තන පාඨමාලාවක් දරුවෝ වෙනුවෙන් ආරම්භ කරන්න හිතුවා. සමුදි මේ අපි ඩිප්ලෝමා එකක් පටන් ගත්තේ මේ නර්තන ශාස්ත්‍රයේ තියෙන ලොකු අඩුවක් දකිනවා. නටන්න බෙර ගහන්න පිනුම් ගන්න ඔය හැමදේම පුළුවන් ගොඩක් දක්ෂ ළමයි ඉන්නවා. ඉතින් ඒ වුණාට ඒ ළමයි ටික කාලයක් ගියපුවාම ඒකත් එක්ක සල්ලි පස්සේ දුවලා එතනින්ම මැරෙන චරිතයක් බවට පත් වෙනවා. නමුත් උගතෙක් බවට පත් කරොත් ඒක මොලෙත් දියුණු වුණොත් තමයි මේ නර්තන ශාස්ත්‍රය අගටම කරන්න පුළුවන් කියන එක දකිනවා. එතකොට අසහාය චරිතයක් නිර්මාණය වෙනවා. ලෝකෙට නමක් තිබ්බ කෙනෙක්, ඉතිහාසයට එකතු වෙන කෙනෙක් නිර්මාණය වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි එහෙම දෙයක් කරේ. උගත්කමත් එක්ක නැට්ටුවෙක් බිහි කරන්න. එහෙම නැත්නම් නැට්ටුව ගොඩක් ඕන තරම් දකිනවා. එයාලා අසහාය හැකියාවල් තියෙනවා. ඒ තිබුණත් එතනින් ඉදිරියට යා ගන්න බෑ. ඒ අධ්‍යාපන සුසුකම් පැත්ත හැදෙන්නේ නැති නිසා. ඒ හින්දා තමයි අපි මේ විදිහට ඩිප්ලෝමා ආයතනයක් විදිහට අපි කලා ආයතනයේ වැඩි දියුණු කරන්න උත්සාහ කරන්නේ.